අපි අද ඉගෙන ගමු ඉංග්‍රීසියෙන් ගණන් කරන්න. මුලින්ම අපි සරලව පටන් ගමු. මුලින්ම 0 ඉඳලා 10 වෙනකන් ගණන් කරමු. 0 0 කියන එක අපි 0 විදියටත් කියන්න පුළුවන් නැත්නම් note කියලා කියන්න පුළුවන්. ඒ දෙකෙන්ම කියවෙන්නේ බිංදුව කියන එක. 0 කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ account number එකක් කියනකොට ඒ වගේ දේවල් වලදී. ඒ වගේම තමයි phone number එකක් වගේ කියද්දී අපි note කියන එක භාවිතා කරනවා. 0 කියලාත් කියන්න පුළුවන්. නමුත් ගොඩක් දුරට note කියන එක තමයි භාවිතා කරන්නේ. ඒ වගේම අපිට 0 කියන එක තවත් විදිහකට පාවිච්චි කරන්න පුළුවන් O කියලා. account number එකක් වගේ කියනවා නම් අපි my account number is O755 වගේ අන්නේ විදිහට අංකය කියාගෙන යනවා. O කියන එකත් අපි පාවිච්චි කරනවා 0 ගැන කියද්දි. ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසි වලදී එක දිගට අංකයක් එක දිගට කියන්න යන්නේ නැතුව අපි කොටස් වලට කඩලා කියන වෙලාවල් තියෙනවා. තනි තනියෙන් කියන්නේ නැතුව කොටස් වලට කඩලා කියනවා. chunk කරලා කියනවා. ඒ කියන්නේ අපි ෆෝන් නම්බර් එකක් වගේ කියද්දී 705603 ඔන්න ඔය විදිහට මේ O කියන එක පාවිච්චි කරන්නේ අපි 0 කියන එක හඳුන්වන්න. ඊට පස්සේ පිළිවෙලින් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 මෙහෙම කියාගෙන යද්දී වලට 11 12 වලට පස්සේ එකම විදිහට තමයි ශබ්ද වෙන්නේ කියලා තේරෙන්න ඇති 20 යනකම්. ඒ කියන්නේ 13 14 15 16 ඒ විදිහට 19 යනකම් අපි teen කියලා තමයි කියන්නේ. ඔන්න අපි වයස් කාණ්ඩයක් වයසක් ගැන වගේ අපි කියනවා නම් මේ 13 ඉඳලා 19 වෙනකම් අපි කියනවා teenagersලා. තවත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඉංග්‍රීසියෙන් අපි ගණන් කරද්දී මේ teen කියලා ඉවර වෙන ඒවා වගේම t කියලා ඉවර වෙන ඒවාත් තියෙනවා. අපි දැන් බලමු දැන් teen ගැන ඉගෙන ගනිපු නිසා අපිට පැටලෙන්න පුළුවන් ඊළඟට t වලින් ඉවර වෙන අංක. අපි ඒවත් බලමු. 13 30 14 40 15 50 16 60 17 70 18 80 19 90 ඊට පස්සේ අපි 20 ඉඳලා 100 යනකම් 20 30 40 50 60 70 80 90 100 ඒ විදිහටයි එන්නේ 20 ඉඳලා 30 වෙනකම් 21 22 23 ඒ විදිහට දිගට යනවා 30 වලත් එහෙම 100 ආවම අපි 100 එහෙම නැත්නම් 100 කියලා කියගේම 100 කියද්දී 100 කියලා 200 කියද්දී 200s කියන්නේ නැහැ ප්ලූරල් විදිහට කියන්නේ නැහැ හැබැයි මෙන්න මේ වගේ තැන්වලදී අපි බහුවචන විදිහට hundreds කියලා කියන අවස්ථා තියෙනවා. ඒ තමයි hundreds and hundreds, hundreds and thousands අන්න ඒ වගේ කියන තැන. example එකක් විදිහට I received hundreds of emails. 100 ඉඳලා 1000 වෙනකන් 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 ඊට පස්සේ තියෙන 1000 මේක අපි k කියලාත් දානවා අංකය දාලා k දාන්නේ අපි 1000 කියන එක නිරූපණය කරන්නේ. example එකක් විදිහට 2k කියලා තියෙනවා නම් එතන තියෙන්නේ 2000. ඊට පස්සේ විදිහටම 1000 2000 3000 ඔය විදිහට 10000 වෙනකන් යනවා. දැන් අපි බලමු අපි big numbers වලට යන හැටි. අපි සාමාන්‍යයෙන් අංකයක් ගත්තම දකුණේ ඉඳලා digits 3ක් يعني ඉලක්කම් 3ක් ඉවරුනාම අපි කොමාවක් දානවා ඉංග්‍රීසි වල කොමාවක් අපි දානවා digits 3කට පස්සේ. එතකොට මේ උදාහරණය අපි බලමු. දැන් මේකේ 1000 තියෙද්දි දකුණු අතේ ඉඳලා digits 3ක් යනකම් බිංදුව 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 ඇවිල්ලා ඔන්න මෙතෙන්ට අපි දානවා කමා එකක්. එතකොට මේ කමාවෙන් කියන්නේ මේක 1000 කියලා. තවත් උදාහරණයක් ගත්තොත් මෙන්න මේකෙත් අපි මෙන්න මේ විදිහට
දකුණේ ඉඳලා ඩිජිට්ස් 3ක් ආවම කමාවක් දානවා. ඔන්න එතකොට එතන තමයි 1000 සීමාව තියෙන්නේ. එතකොට ඊට කලින් තියෙන්නේ 10. එහෙනම් 10000. තව උදාහරණයක් බලමු අපි. මේ ඉලක්කම ගත්තට පස්සේ අපි මේකෙත් අර විදිහටම අර රූල් එකේ විදිහටම ඩිජිට් 3ක් ඉලක්කම් 3ක් දකුණු අතේ ඉඳලා මේ පැත්තට ඩිජිට් 3ක් ගියපු තැනදී අපි කමා එකක් දානවා. ඒ කමා එක අපි 1000 සීමාව. එතකොට 1000ට කලින් තියෙන්නේ 100ක්. එහෙනම් අපි මේක කියන්නේ 100,000. එහෙම නැත්නම් 100ක් තියෙන නිසා 100,000 කියලා කියන්න පුළුවන්. 1000 ඉඳලා 10,000 යනකම් 1000, 2000, 3000, 4000, 5000, 6000, 7000, 8000, 9000, 10,000. දැන් අපි 1000ත් 10000ත් අතර තියෙන අංක කොහොමද කියන්නේ කියලා බලමු. දැන් මේ එක්සැම්පල් එක ගත්තොත් මේකේ තියෙන්නේ 2001. එතකොට අපි මුලින්ම අර රූල් එක මේකට යොදලා බලනවා. මොකද්ද? දකුණු අත පැත්තේ ඉඳලා ඩිජිට්ස් 3ක් ගියාට පස්සේ කමාවක් දානවා. එහෙනම් මේ 1 බිංදුව බිංදුව ඊට පස්සේ අපි කමාවක් දානවා. එහෙනම් අපි දන්නවා එතන තමයි 1000 සීමාව තියෙන්නේ කියලා. එහෙනම් ඊට කලින් තියෙන 2 නිසා අපි ඒකට කියනවා 2001. මේ විදිහටම දිගටම 2000, 2001, 2002, 2003 ওই විදිහට කියන්න පුළුවන්. ඊපස්සේ තවත් එක්සැම්පල් එකක් ගමු අපි. මෙන්න මේ අංකය. මේ අංකයත් අපි මුලින්ම කරන්නේ කමාවක් දාන එක. ඩිජිට්ස් 3ක් දකුණු අත පැත්තේ ඉඳලා මේ පැත්තට ඇවිල්ලා අපි කමා එකක් දානවා. එතකොට 2, 6 බිංදුව ආපු තැනට කමාවක් දානවා. එහෙනම් අපි දන්නවා ඒ තමයි 1000 සීමාව. 1000 සීමාව. එහෙනම් ඊට කලින් තියෙන 5 නිසා අපි කියනවා 5062. එක්සැම්පල් එකක් තියෙනවා. දැන් මේක ඔයාලා ඉක්මනටම කියන්න බලන්න මේක අපි කියන්නේ කොහොමද ඉංග්‍රීසි වලින් කියලා. මේ අංකෙත් අපි රූල් එක දානවා. මොකද්ද? දකුණු අත පැත්තේ ඉඳලා ඉලක්කම් 3ක් ගියපු තැනදී අපි කමා එකක් දානවා කියලා. එතකොට 4, 2, 6 ගිහින් ඔන්න අපි කමා එකක් දැම්මා. ඒ කියන්නේ අපේ 1000 සීමාවට ආවා. එහෙනම් ඊට කලින් තියෙන අංකය තමයි 8. එහෙනම් 8624. බලමු අපි මේ වගේ big number එකක් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. මේකෙදිත් අපි කරන්නේ අර කලින් කිව්ව විදිහටම දකුණේ ඉඳලා 3ක් ඩිජිට්ස් 3ක් ගියාම කමා එකක් දානවා. ඊට පස්සේ ආයි 3ක් ගියාම තව කමා එකක් දානවා. ආයි 3ක් ගියාම තව කමා එකක් දානවා. ওই විදිහට අපි කොටස් වලට වෙන් කරගන්නවා මුලින්ම අංකය. එක එක කමාවේ තේරුමක් තියෙනවා. පළවෙනි කමාව 1000 සීමාව. දෙවෙනි කමාව මිලියනයේ සීමාව. තුන්වෙනි කමාව බිලියනයේ සීමාව. අපි මේ අංකය කියවද්දී බිලියනයේ සීමාවට කලින් තියෙන අංකය බලනවා. ඒ තියෙන්නේ 1. එහෙනම් 1. ඊට පස්සේ කමාවේ අගය කියනවා බිලියන්. 1 බිලියන්. ඊට පස්සේ තියෙන්නේ 679. කමාවේ අගය මිලියන්. එහෙනම් 679 මිලියන්. ඊට පස්සේ 406. කමාවේ අගය 1000. 406,000. ඊට පස්සේ 543. ඒ වගේම අපි තවත් විශේෂ දෙයක් මතක තියාගන්න ඕන. ඒ තමයි අපි hundreds tens අතරේ n කියලා දානවා. මේ තියෙන්නේ 10 සීමාව. මේ තියෙන්නේ 100 සීමාව. ඔන්න ඔය දෙන්න අතරට අපි දානවා n කියලා. ඊට පස්සේ ඊළඟ කොටස 406 කියලා තියෙන තැනත් අපි ඒ වගේම 100 tens අතරට n දානවා. ඒ වගේම ඊට කලින් තියෙන 679 කියන තැනටත් 100 tens අතරට n කියලා දානවා. දැන් අපි ආයිමත් කියවමු මේක හරි විදිහට 1 billion 679 million 406,543. දැන් අපි බලමු ඔයාලට මේ අංක ටික ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්ද කියලා. 175 එහෙම නැත්නම් 175. 3574. මේක අපි කලින් big numbers කියලා දුන්න විදිහට කරන්නේ දකුණු අත පැත්තේ ඉඳලා අංක 3 කමාස් දාගෙන යනවා. ඒ කමාවල අගයත් එක්ක අපි මේ අංක උච්චාරණය කරනවා. දැන් අපි බලමු 26
402,712. 119,780,620. අපි බලමු ඉලොන් මස්ක්ගේ net worth එක වත්කම කොච්චරද කියලා. A trillion. He is the first trillionaire in the world. එයා තමයි මුල්ම ට්‍රිලියන පතියා ලෝකයේ ඉන්න. දැන් අපි ඉගෙන ගමු cardinal numbers සහ ordinal numbers කියන්නේ මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් කියන numbers ඒ කියන්නේ 1 2 3 4 ඔන්න ඔය විදිහට කියද්දී අපි ඒවට කියනවා cardinal numbers කියලා. අපි සිංහලෙන් කතා කරාදී කියන්නේ 1 2 3 වගේම තවත් කියනවනේ අපි පළවෙනි දෙවෙනි පළමුවැනි ස්ථානය අන්න ඒ වගේ අන්න ඒව තමයි ordinal numbers කියලා කියන්නේ. එතකොට English වල first second third fourth fifth third වලින් පස්සේ ඉඳලා අපි බොහෝ දුරට th අගට එකතු කරලා ත් කියන සවුන්ඩ් එකත් එක්ක තමයි වැනි කියන අදහස ගන්න. ඒ වගේම අපි 21 වගේ අංකයක් තිබුණොත් ඒකේ තියෙන්නේ අවසානයේට 1 නිසා අපි ඒ වගේ වෙලාවට කියන්නේ 21st 21 වෙනි. දැන් අපි බලමු dates කියන විදිය. අපි British English වලදී දිනයක් කියන්නේ මුලින්ම දවස ඊට පස්සේ මාසය ඊට පස්සේ අවුරුද්ද. අපි example එකක් කරමු. දැන් මේක ගත්තාම මෙතන මුලින්ම තියෙන්නේ 4. ඒ කියන්නේ අපේ දවස. ඊට පස්සේ තියෙන්නේ 3. ඒ කියන්නේ 3 වෙනි මාසය. 3 වෙනි මාසය මාර්තු. ඊට පස්සේ තියෙනවා 1952 අවුරුද්ද. එතකොට 4ට අපි කියන්නේ 4. හැබැයි අපි මුලින්ම කියන දවස අපි ordinal number එකක් විදිහට කියන්නේ. එතකොට 4th of March. 4th of March. මොකද මාර්තු මාසයේ කියන අර්ථය ගන්න අපි of කියන එක දාන්න ඕන. 4th of March. ඊට පස්සේ අපිට තියෙනවා අවුරුද්ද. අවුරුද්ද කියද්දී අපි මේ වගේ 1952 වගේ අවුරුද්දක් තියෙද්දී අපි මුලින්ම කරන්නේ මැදින් දෙකට කඩනවා. එතකොට අපිට එනවා 19.52. එතකොට 19ට කියන්නේ 19, 52ට කියන්නේ 52. 1952. 4th of March 1952. හැබැයි British English වලට වඩා ඇමරිකාවේ සහ වෙනත් සමහර රටවල් වල වෙනස් විදිහටත් මේ දිනය පාවිච්චි කරනවා. ඒගොල්ලන් මුලට කියන්නේ මාසය ඊට පස්සේ තමයි දවස ඊට පස්සේ තමයි අවුරුද්ද. හැබැයි අපි normally use කරන්නේ British English නිසා වලට පුළුවන් මේ කලින් කියලා දීපු විදිහට date එක කියන්න. විදිහටම අපි අපේ නිදහස් දිනය ගැන කිව්වොත් අපේ නිදහස් දිනය 1948 4/4. එතකොට ඒක කියන්නේ අපි 4th 4 වෙනි මාස කියන්නේ April 4th of April 1948. මොකද 1948 අපි දෙකට කඩනවා. එතකොට 1948. අපි 1900 ගණන් මේ විදිහට දෙකට කඩලා කිව්වට 2001 ඉඳලා 2009 වෙනකන් අපි කියන්නේ 2000 කියලා අංකය. දැන් 2001 නම් 2001 2002 2003 ඒ විදිහට 2009 වෙනකන් අපි 2000 විදිහට තමයි අංකය උච්චාරණය කරන්නේ year එක. ඒ වගේම 2010 ගත්තාම ඒකෙදි අපිට ඊට වඩා වෙනස් 2010 කියලාත් අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් 2010 කියලාත් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු fractions. Fractions කියන්නේ භාග. එහෙනම් අපි මේක බලමු. ඔන්න අපි හිතමු මේ තියෙන්නේ සම්පූර්ණ කේක් එකක් කියලා. එතකොට අපි මේක කොටස් දෙකට මැදින් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා අඩක් නේද? හරි අඩක්. එතකොට කොටසකින් අඩකට අපි කියනවා half එකක් කියලා. කොටසකින් අඩක් half එකක්. එතකොට මේකේ දෙකක් තියෙනවනේ half. එතකොට අපි ඒක බහුවචනෙන් කියන්නේ halves. half කියන එක අපි ශබ්ද කරන්නේත් half නැතුව L එක තියෙන නිසා අපි half කියලා කියන්නේත් නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි බැලුවොත් මේ සම්පූර්ණ කේක් එක කොටස් 3කට බෙදලා ඒකෙන් එක කෑල්ලක් ගත්තොත් අපි ඒ කියන්නේ 3න් එකක්. ඒක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ 1/3 of a cake. ඊට පස්සේ අපි හිතමු 3කට බෙදලා අපි එකෙන් දෙකක් ගත්ත කියලා. එහෙනම් අපි 2/3 3න් දෙකක් 2/3 of cake. ඊට පස්සේ අපි බලමු මේ කේක් එක අපි 4කට බෙදලා එක කොටසක් ගන්නවා. ඒ කියන්නේ 4න් එකක්. ඒ කියන්නේ කාලක්. කාලයට අපි කියන්නේ quarter of a cake. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 1/4 of a cake. නැත්නම් අපිට කියන්න පුළුවන් 4th of the cake. අපි හිතමු අපි මේ කේක් එක කෑලි 4කට කපලා අපි එකෙන් 3ක් ගත්තා කියලා. එහෙනම් 4න් 3ක්. ඒ කියන්නේ 3 කාලක්.
ඒ නිසා අපිට කියන්න පුළුවන් 3/4 of the cake. එහෙම නැත්නම් කියන්න පුළුවන් 3/4 of a cake. අපි බලමු ඔයාලට පුළුවන් ද මේ fractions ටික ඉංග්‍රීසි වලින් කියන්න කියලා. ඔව් මේක අපි කියන්නේ 3/5, 5/6, 2/8, 6/10. හරි. දැන් අපි බලමු mixed fraction. mixed fraction කියන්නේ විෂම භාග. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් එක්ක තියෙන භාග. මෙන්න මේ උදාහරණය අපි බලමු. මෙතන තියෙනවා 8යි 3න් 2ක්. එතකොට අපි ඒක කියන්නේ පූර්ණ සංඛ්‍යාව වලින් කියනවා 8 and 2/3. උදාහරණයක් බලමු. මෙතන තියෙනවා 6යි 4න් 3ක්. එතකොට 6 and 3/4. අපිට 4න් 3 කියන්න පුළුවන් 3/4 කියලා. ඒක නිසා 6 and 3/4. මේ වගේ ලොකු ගාණක් තිබ්බොත් 256 යට 754 වගේ. එතකොට අපි මේක කියන්න අමාරුයි 256 754 ඒ විදිහට කියන්න බෑ. ඒ නිසා අපි මේක කියන්නේ 256 over 754. ඊළඟට අපි බලමු decimals. decimals කියන්නේ දශම. දශම ඉංග්‍රීසි වලින් කියන හරිම ලේසි. මේක තියෙන්නේ අපිට 4.126. ඒක අපි කියන්නේ 4.126. ඊළඟ එක 2.311 2.311. මේ වගේ 0.05 තිබ්බොත් ඒක අපිට කියන්න පුළුවන් 0.05. එහෙම නැත්නම් 0.05. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 0 අයින් කරලා 0.5 කියලා නේද? එතකොට අපි කියන්නේ 0.05. හරි. දැන් ඔයාලා ඉංග්‍රීසි වලින් ඔක්කොම නම්බර්ස් කියන දන්න නිසා ඔන්න මේ මන් දැන් දෙන හෝම්වර්ක් එක ඔයාලා කමෙන්ට් එකේ දාලා තියන්න මේ ඔක්කොම ඉංග්‍රීසි වලින්. ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.